අපේ චැනල් එකත් එක්ක සෙට් වෙච්ච ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ සෝලෝ ලෙවලින් සීසන් 3 එපිසෝඩ් 3. එහෙමත් නැත්නම් සෝලෝ ලෙවලින් මංග එකේ චැප්ටර් 115 ඉඳලා 117 වෙනකම්. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද අපේ කතාවට. ඉතින් අද කතාව පටන් ගන්නෙ ඇමරිකාවේදී. එතනදී මයිකල් කෝනර් සහ සෙලෙනර් මහත්මිය දඩයක්කාරයන්ගේ ෂෙඩර් කාර්යාංශයේ අධ්‍යක්ෂක ඩේවිඩ් බ්‍රෑන් ඉස්සරහා ඉන්නවා. ඔවුන්ගෙන් අහනවා ජින්නු එක්ක ඔවුන්ගේ හමුවීම ගැනත් ඇයි ඔවුන්ට යාවෙක් සච්චනපතිර එක්කගෙන ඉන්න බැරි වුණේ කියලා. මයිකල් පැහැදිලි කරනවා සෙලෙනර් මහත්මියගේ නිරීක්ෂණයට අනුව හන්ට ජින්නු රජවරුන්ගෙන් කෙනෙක් කියලා. ඒ වචන ඇහුවම අධ්‍යක්ෂක පුදුම වෙනවා. ඔහු අහනවා ඒ කියන්නේ හන්ට ජින්නු නැෂනල් ලෙවල් මට්ටමේ හන්ට කෙනෙක් තරම් බලවත්ද කියලා. සෙලෙනර් මහත්මිය ඇය එයාගේ මනස ඇතුළේ ඉදී දැකපු දේ මෙහෙම පැහැදිලි කරන්න පටන් ගන්නවා. හැම වේකන් වල හන්ට කෙනෙක්ම වෙනත් මානයකින් තම බලය ලබා ගන්නවා. ඒ පැත්ත අතර තියෙන සම්බන්ධය මට දැනෙන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට මේ වෙනත් මානයේ බලය කොච්චර සිරුරද කියනවනම් සමහර දඩයක්කාරයෝ දිලිසෙන ආලෝකතාරාවන් වගේ පේනවා. මම සාමාන්‍යයෙන් එයාලව හඳුන්වන්නේ රජවරු කියලායි. ඒ ජින්නුගේ සිද්ධියේදී මට ඒ වගේ සම්බන්ධයක් දකින්න ලැබුණේ නැහැ. මම එයාගේ ඇස් දිහා බලපු මොහොතේ එයාගේ ඇතුලේ තිබුණු අන්ධකාරය මා දිහා ආපහු හැරලා බැලුවා. ඔහු අන්ධකාරයමද? ඇයි දකුදිය ගැන ඇහුවට පස්සේ අධ්‍යක්ෂකයාගෙන් අහනවා ඇය කියන්නේ ජින්නු නපුරු කෙනෙක් කියලාද? ඇය ඔහුට නැහැ කියනවා. ඒ වෙනුවට ඇය කියනවා මම ඔබට එයාගේ බලයේ මූලාශ්‍රය ගැන කියන්නම්. හන්ට ජින්නු වෙන තැනකින් එයාගේ ශක්තිය ණයට ගන්නේ නැහැ. අනෙක් වේකන් වෙච්ච අය වගේ එයා එයාගේ බලය නාලිකා කරන්න සම්බන්ධය පාවිච්චි කරන්නේත් නැහැ. එයා එයාගේම ශක්තිය පාවිච්චි කරන්නේ. ඒ නිසා සම්බන්ධයේ සීමාවන් එයාට අදාළ වෙන්නේ නැහැ. මයිකල් අහනවා ඇයි කියන්නේ ජින්නුගේ බලයට සීමාවක් නැහැ කියලාද? එයා ඊටත් වඩා ශක්තිමත් වෙන්න පුළුවන් කියලාද? සෙලෙනර් මහත්මිය ඕක කියමින් හොට එක තහවුරු කරනවා. ඒ ඔක්කොම හෙව්වට පස්සේ ඩේවිඩ් බ්‍රෙනන් නැගිටලා යන්න පටන් ගන්නවා. තොරතුරු දුන්නට සෙලෙනර් මහත්මියට ස්තුති කරනවා. ඔහු මයිකල්ට කියනවා 24 වෙනි මට්ටමේ බිම්මහලට යනකොට ඔහුත් එක්ක එන්න කියලා. සෝපානෙන් පහළට යන අතරතුර ඩේවිඩ් බ්‍රෙනන් මයිකල්ට කියනවා සෙලෙනර් මහත්මියගේ හැකියාවන් පාවිච්චි කරලා අපිට යාව ලබා ගන්න බැරි නම් අපි වෙන ක්‍රමයක් හරි හොයාගන්න ඕනේ කියලා. ඔහු අහනවා විරුද්ධ වුණ පළවෙනි ස්ටෑන් ගේට් එක උඩ මතකද කියලා. මයිකල් පිළිතුරු දෙනවා ඇත්තටම මට මතකයි. ඒක මේ වෙනකන් වුණ විනාශකාරී බ්‍රාන්චන් බ්‍රේක් එකයි. ඒක මුළු බටහිර වෙරළපඩ ප්‍රදේශයෙන් විනාශ කරා. ඒතොර විවෘත වුණාම ඩේවිඩ් බ්‍රෙනන් ඔහුට කියනවා තමන් බලාගන්න කියලා. කමිස්ගේ මලසිරුරෙන් හොයාගත්ත මැජික් කලක් දැකලා මයිකල් පුදුම වෙනවා. ඩේවිඩ් බ්‍රෙනන් ඔහුට කියනවා කමිස් වැටලීමෙන් අවුරුදු 8ක් පමණ ගිහිල්ලා තියෙනවා. තාමත් මැජික් මාස්ටර් වර්ගයේ නැෂනල් ලෙවල් මට්ටමේ හන්ට කෙනෙක් තාමත් බිහි වෙලා නැහැ. ඒ නිසා මේ මැජික් කල එයාගේ නියමයිතිකාරය එනකම් මේ සීතල බිම්මහලේ ගොඩක් කාලයක් බලාගෙන හිටියා. කොහොම වුණත් කමේෂායමත් මේ සුන්දර රටට වටිනා තෑග්ගක් තියලා තියෙනවා. අතාව නානකාම්බරේ ඉඳගෙන කණ්ණාඩිය දිහා බලාගෙන කෙල්ලෙක් එයාගෙන උනන්දු වෙනවා කියන එක විශ්වාස කරගන්න බැරුව ඉන්න ජින්නු වෙත මාරු වෙනවා. ඔහු හිතනවා මම ආයෙමත් අවේකන් වුණදා ඉඳන් මම අඟල් කිහිපයක් උස ගිහින් තියෙනවා. ඒ වගේම ශරීරය හොඳ හැඩයකට ඇවිල්ලත් තියෙනවා. ඒත් මම ඇත්තට මෙච්චර ආකර්ශනීයද? ඒ මම සිස්ටම් එකෙන් ලබාගත් ශක්තිය නිසා වෙන්න පුළුවන්ද? දිවි ගලව ගන්න ශරීරයට වෙන ඕනම හානියක් යථා තත්ත්වයට පත් කරගන්න මට පුළුවන්. ඒ නිසා මගේ සම පැහැපත් වුණා වෙන්නත් පුළුවන්. ඔහු ජීනාගේ කාමරයට ගිහින් එයාගෙන් අහනවා ඔයා මට කොහොමද ලකුණු දෙන්නේ? ඇය ඔහුගෙන් අහනවා මොන පැත්තෙන්ද? ජින්නු පිටුතුරු දෙනවා මගේ ආකර්ෂණීයත්වයේ පැත්තෙන්. ඇය ඔහුගෙන් අහනවා ඔයා අහන දේ ගැන වට විශ්වාසද කියලා. මගේ ඇස් වලට ඔයා පේන්නේ නිකම් හිඟන්නෙක් වගේ. ඒක ඇහුවාම ජින්නුවට තරහ ගිහින් කියනවා ඔයාගේ පක්ෂග්‍රාහී මතයට ස්තුතියි. ඇය ඔහුට පයින් ගහන්න පටන් ගන්නවා. ඔහු ඇයට කියනවා ඒක දිගටම කරගෙන ගියොත් ඔයාගේ කකුලක් කඩන්න වෙයි කියලා. ඔයාගේ ලොකු අයියා කවුද කියලා වට අමතක වුණාද? ඔයා වගේ කුරුළු මොලයක් තියෙන කෙනෙක් කොහොමද පාසලටවත් යන්නේ? ඔහු කියනවා. ඇය ඔහුට කියන්නේ ඇයගේ පන්තියේ ඉහළින් ඉන්නවා කියලයි. ඔවුන් දෙදෙනාගේ කතාවෙන් පස්සේ ජින්නු ඇයට කියනවා ඔහු අලුත් ගිල්ඩ් එකක් පටන් ගන්න යනවා කියලා. ඇය ඔහුගෙන් අහනවා ගිල්ඩ් එකේ ලොක්කදෙන් ඔහුද කියලා. සෝලෝ ප්ලේයර් කියන නම ගිල්ඩ් එකේ නම් විදියට දැම්මොත් මොකද කියලා ඔහු ඇයගෙන් අහනවා. ඔයා ඔයාගේ ගිල්ඩ් එකට හිම නමක් දාන්නේ ඇයි? ඔයා ඔයාගේ හැකියාවන් පාවිච්චි කරන්නේ ඒ ෂැඩෝ සොල්දාදුවන් කැදවන්නයි. ඒ නිසා තාක්ෂණික වශයෙන් ඔයා තනි ක්‍රීඩකයෙක් නෙවෙයි. ජින්නු හිතනවා ඒක හොඳ කරුණක් කියලා. ඔහු ඇයගෙන් අහනවා එයා එයා ගිල්ඩ් එකට මොන වගේ නමක්ද දාන්න ඕනේ කියලා. ඇය ජින් ගිල්ඩ් එක යෝජනා කරමින් අකුරෙන් අදහස් කරන්නේ මමව නතර ජීන් කියන්නේ ඉදිරියට යන එක කියලා පැහැදිලි කරනවා. ඒක ඇහුවාම ජින්නු ඒ නම ගැන යම් උනන්දුවක් දක්වනවා. කතාව ඊළඟට හන්ට ඡායා ගෙදරට මාරු වෙනවා. ඇය කාමරේ කලබල කරමින් ඉන්නවා. ජින්නු සමගුණ සිද්ධිය අය මතක් කර කර ඉන්නවා. ඇය කියනවා මම එයාට කැමතියි කියලා මූලික වශයෙන්ම කිව්වා. එයා සමහරක් විට මම පිස්සියක් කියලා හිතනවා ඇති. ඒත් එයා මගේ ජීවිතේ බේරගත්තා. ඒ නිසා ඇත්තටම මම එයාගෙන උනන්දු වෙනවා. ඇය එහෙම ඇතිරිලා ඉන්නකොට ඇය හිතන්න පටන් ගන්නවා
හරියටම කිව්වොත් මට ජීවත් වෙන්න පුළුවන් වුණේ හන්ට මින්ගේ සුව කිරීමේ හැකියාව නිසා. ඇය හිතමින් ඉන්නකොට හදිස්සියේම ඇයට යමක් මතක් වුණා. ඇයට මතකයි ඇය සිහිසුන්ව සිටියදී යම් දර්ශනයක් ඇය දැක්කා. ඇයට මතක් වෙනවා ඇය පාවෙමින් ඉන්නකොට අතක් ඇයව අල්ලගන්නවා. එම් පුද්ගලයා ඇයට කියන්නේ කරුණාකර ඔහුට කියන්න කියලා. ඇය ආපහු හැරලා බැලුවම ඇයි දකින්නේ හන්ට මින් ඇය ළඟට වෙලා ඉන්නවා කියලා. ඔහුට ප්‍රවේශම් වෙන්න කියලා කියන්න. හන්ට ජින්නූට ඔහු තුල සැඟවිලා තියෙන බලය ගැන ප්‍රවේශම් වෙන්න කියලා කියන්න. ඒක මතක් කරමින් ඇය ආයේ නැගිටලා මට දැන් ඔක්කොම මතකයි කියලා කියනවා. ඊළඟට පාක් ජින්සූ සහ ජුන්යුන්ටේ කතා කරමින් ඉන්නවා පේනවා. ජුන්යුන්ටේ ඔහුට කියනවා ඊයේ උන්ගේ ප්‍රදේශයේ ගේට් එකක් විරුද්ධ වුණා කියලා. ඒත් ඒකට වැටලීම් බලපත්‍රයක් ගන්න එක අමාරු වෙයි කියලා. දඩයක්කාරයන්ගේ සංගමයට අනුව ගේට් එකේ රෑන්ක් එක තරමක් කියලයි. පාක් ජින්සූ අහනවා ඒක S රෑන්ක් ගේට් එකක්ද කියලා. ජුන්යුන්ටේ එහෙම එකක් නෙවෙයි කියලා පිළිතුරු දෙනවා. ඒත් ඒක ඒ වගේ එකක් වෙන්න ආසන්නයි කියලා කියනවා. ඒක ඇහුවාම පාක් ජින්සූ ඔහුට කියනවා ඔවුන් ප්‍රවේශම් වෙන්නේ නැත්තම් ඔවුන් ඔක්කොට මෙතන මැරෙන්න වෙයි කියලා. ජුන්යුන්ටේ පැහැදිලි කරනවා ඒක S රෑන්ක් එකක් නම් ඒ වගේ බලවත් ගේට් එකක් ඔවුන්ගේ ශ්‍රම බලය නැති නිසා අත්හැරීම තමයි හොඳම විකල්පය වෙන්නේ කියලා. ඒත් අපි රටේ ප්‍රධාන ගිල් 5න් එකක් නිසා අපි ඒක සුද්ධ කරන්න අසමත් වුණොත් මිනිස්සු අපට කතා හදන්න පටන් ගනිවි. තවද අපි මේ ගේට් එක අතෑරියොත් ෆේම් ගිල්ට් එකේ ඉන්න අයට ඒක අවස්ථාවක් වේවි. ඒක ඇහුවාම පාක් ජින්සූට තරහ යනවා. අපේ මිදුල ඉස්සරහාම ඇති වෙච්ච ගේට් එකක් අපි මාඩොන්ගුට්ට හැන්දික් කැම්ප් දෙනවා වගේ දෙන්න ඕනේ කියලා ඔයා කියන්නේ. ඔව් අහනවා. බයවනි ජුන්ජුන්ටේ උට කියනවා මම ඔබට දැනුම් දුන්නා විතරයි කියලා. ඔවුන් මොකද්ද කරන්න ඕනේ කියලා සාකච්ඡා කර කර ඉන්නකොට ගැහණු කෙනෙක් ඔවුන්ගේ පිටිපස්සෙන් ඇවිත් ඔවුන්ගෙන් අහනවා අපි වෙන ගිල්ඩ් එකත් එක්ක සන්දානයක් ඇති කරගන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට පාක් ජින්සූ අහනවා තවත් ගිල්ඩ් එකක් ඒකට එකක වේවිද කියලා. අපිට තනියම ගේට් එකක්වත් හිස් කරගන්න බෑ කියලා උන් හිතද්දි මම නම් හිතන්නේ නැහැ උන් අපට උදව් කරાવી කියලා. ඒ රෑන්ක් සුව කරන්නියක් වන ජුන් වී රීම් කියන්නේ ගිල්ඩ් එකක් වෙනුවට තනි පුද්ගලයෙක් ගැන හිතන්න කියලා. පාක් ජින්සූ ඇයට කියනවා අපි කතා කරන්නේ ඉහළම පෙළේ ඒ රෑන්ක් ගේට්ටුවක් ගැන. තනි හන්ට කෙනෙක්ට සුළු වෙනසක්වත් කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? ඔහු ඇයට එහෙම කියමින් ඉන්නකොට ඔහුට ජින්නුව ගැන මතක් වෙනවා. ජූයිරීම් ඔහුට කියනවා ඇය කතා කරන්නේ කා ගැනද කියලා ඔයාට අදහසක් තියෙනවද කියලා. පාක් ජින්සූ හිතනවා ඔවුන් ගිල්ඩ් එකක් එක්ක එකතු වුණොත් ඔවුන්ට නරකරාමක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒත් අපි හන්ට ජින්නුව එක්ක එකතු වුණොත් මහජනයා බව අපි වගේ කරන්න පුළුවන්. ඔහු අහනවා මේ දවස්වල හන්ට ජින්නුව මොනවද කරන්නේ කියලා. ජුන්යුන්ටේ වාර්තා කරනවා ඔහු මෑතකදී මහා මාර්ගයේ මැද ඇති වුණ රෙඩ් ගේට් එකක් තනියම හිස් කරා කියලා. ඔහු ඔහුගෙන් අහනවා ජින්නුගේ සම්බන්ධතා තොරතුරු ලබා ගන්න ඕනේද කියලා. ඒක් පාක් ජින්සූ ඔහුට කියනවා දුරකථනයේ මේ වගේ වැදගත් දේවල් කතා කරන එක හරි නැහැ කියලා. ඔහු ඔවුන්ට කියනවා අපි ගිහින් යාව හමු වෙමු. කතාව ජින්නු වෙත මාරු වෙනවා. ඔහු ජින්හෝ එක්ක ඔවුන්ගේ ගිල්ඩ් එකේ නම ගැන කතා කරනවා. ඔහු අජින් කියන නම යෝජනා කරනවා. ඒක ඇහුවාම ජින්හෝ ඔහු එක්ක එකග වෙනවා. මේක පරිපූර්ණ නම කියලා ඔහු කියනවා. සෝලෝ ප්ලේයර් ගිල්ඩ් එකට වඩා ඕනම දෙයක් හොඳයි කියලා කියනවා. නම තීරණය කරාට පස්සේ ජින්නු ඔහුට කියනවා අපිට දැන් තව එක් සමාජිකයෙක් බඳවා ගන්න විතරයි ඕනේ. එතකොට අපි නිල වශයෙන් ගිල්ඩ් එකක් පිටවන්න පුළුවන්. ජින්නු ඔහුගෙන් අහනවා හන්ට චාට මොකද උනේ කියලා. ජින්නු ඔහුට කියනවා චා එක්ක වැඩේ සාර්ථක වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඇය හරියටම මම හොයමින් හිටපු කෙනා නෙවෙයි. ඒක ඇහුවාම ජින්හෝ පුදුමයටපත් වෙනවා. ඇයට විශිෂ්ට ඩන්ජන් බ්‍රේක් වාර්තාවක් තියෙනවා. ඒ වගේම එයා ස්ට්‍රෑන්ක් හන්ට කෙනෙක්. ඊට අමතරව ඇය ලස්සනයි. ඔයා එයා දිහා බලන ඕන විදියකින් ඇය බොහෝදුරට පරිපූර්ණයි. ඔහු ජින්හෝගෙන් අහනවා ඔහු මොන වගේ කෙනෙක්ද හොයන්නේ කියලා. ඔහු ජින්හෝට කියනවා දඩයක්කාර බලපත්‍රයක් තියෙන කෙනෙක්. ඔවුන්ගේ ගිල්ඩ් එකේ ක්‍රියාකාරකම් ගැන එච්චර උනන්දුවක් නොදැක්කුවත් ඔහුට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒක ඇහුවාම ජින්හෝට කියනවා ඔයාගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් කීප දෙනෙක් මගේ මතකයේ ඉන්නවා. ඔවුන් කතා කර කර ඉන්නකොට දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. ජින්නු දොර අරින්න යමින් හිතනවා කරුණාකර ඒ අයමත් හන්ට චානන් වෙන්න එපා. ජින්නු දොර අරිනකොට නයන් ගිල්ඩ් එකේ ප්‍රධානියා කියලා තමන්ව හඳුන්වා දෙන පාක් ජුන්සූ ජුන්රේයින් සහ ජුන්යුන්ටේ එක ඉන්නවා ඔහු දකිනවා. ඔවුන් දොරකට ඉන්නවා දැකපු ජින්නු සහ ජින්හෝ ඔවුන්ගේ කාර්යාලයට උන් ආවේ ඇයි කියලා කල්පනා කරනවා. හඳුන්වා දීම් වලින් පස්සේ උන් ඇවිත් වාඩි වෙනවා. පාක් ජුන්සූ ජින්නුට තත්ත්වය පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඔහු මෑතකදී කොරියාවේ දර්ශනය වුණු ගේට් එකේ වීඩියෝ එකක් ඔහුට පෙන්නනවා. ඔහු ජින්නුට කියනවා මේ ගේට් එක විශාල ප්‍රමාණයක එකක් කියලා. ඒ වගේම ලොකු ප්‍රමාණයක මැජික් ශක්තියක් පිට කරමින් ඉන්නවා කියලා.
ජින්නු අහනවා ඒකේ ස්ට්‍රෑන්ග් ගේට් එකක්ද කියලා. පාක් ජුන්සු ඔහුට කියනවා ඒක එහෙම නෙමෙයි. ඒ වුණාට ඒකේ ස්ට්‍රෑන්ග් වෙන ළඟයි කියලා. මේක බූසාන් වල මෙතෙක් දර්ශනය වෙච්ච ලොකුම ගේට් එක. ගේට් එක පිහිටීම ඇහුවාම ජින්නුට පරණ කාලේ වගේ මිස් ජීවිව හම්බෙලා ඇයට ශෂින් පිළිගන්නවායිද කියලා ඔහු කල්පනා කරන්න පටන් ගත්තා. මේ අතරේ පාක් ජින්සු ඔහු ආපු හේතුව පැහැදිලි කරමින් හිටියේ ඔවුන්ගේ ගිල්ඩ් එකට ස්ට්‍රෑන්ග් හන්ටර් කෙනෙක් නැති නිසා සංගමය ඔවුන්ගේ ගිල්ඩ් එකට වැටලීම් බලපත්‍රයක් දෙන්න අකමැති වුණා කියලා. ඒ වගේම මේ වැටලීමට ඔවුන් එක්ක එකතු වෙන්න කියලා ජින්නුගෙන් ඉල්ලුවේ ඒ දොරටුව ඔවුන්ට ලබා ගන්න ඕන නිසා. පිටිපස්සෙන් හිටපු යුන්ටේ ජින්නුගේ අස්සන ඉල්ලන්න ඕනද කියලා හිතමින් හිටියා. පාක් ජින්සු ජින්නුට ගනුදෙනුව යෝජනා කරමින් කියනවා සාමාන්‍යයෙන් ස්ට්‍රෑන්ග් හන්ටර් කෙනෙක් වැටලීමකට සහභාගී වුණාම ඔහු කොටසින් 10% ගන්නවා. ඒත් මේ ඩන්ජන් එකේ ලාභයෙන් 120ක් අපි ඔබට දෙන්න කැමතියි කියලා කියනවා. ඒක ඇහුවාම ජින්නු ඔහුට කියනවා 50-50 කරමු කියලා. ඔයා මගේ ගිල්ඩ් එකත් එක්ක මිත්‍ර වෙන්න කැමති නම් මිස තනි පුද්ගලයෙක් විදිහට මා එක්ක නෙවෙයි නම් මම සහයෝගය දෙන්නම් කියලා ඔහු කියනවා. පාක් යුන්සු ඔහුට කියනවා එහෙනම් අපි ඒක 40-60ට කරමු කියලා. ජින්නු ඔහුට කියනවා නයිට් ගිල්ඩ් එකත් එක්ක ඔහු කේවල් කරන්න උත්සාහ කරේ නැහැ කියලත් උදව් ඕනුනේ ඔහුට නෙවෙයි කියලත්. ඒක ඇහුවාම පාක් යුන්සු හිතනවා ඔහු තාමත් තරුණයි. මිත්‍රශීලී පෙනුමක් තියෙන නිසා දේවල් හොඳින් සිද්ධ වෙයි කියලා මම හිතුවා. ඒත් ඔහු ලේසියෙන් තල්ලු කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා මට දැන් පේනවා. ජින්නු බොස්ව බලා ගන්නව නම් ඔහු කොන්දේසියට එකඟ වෙන බව ඔහු කිව්වා. සාකච්ඡාවෙන් පස්සේ පාක් ජුන්සු ජින්නුට කියනවා දොරටුව දවස් කීපයකට කලින් දර්ශනය වුණා. ඒ නිසා ඔවුන්ට හෙට අනිද්දා වෙනකොටම වැඩරියෙන් පටන් ගන්න වෙනවා කියලා. ඔවුන් එක්ක එන්න කියලා ජින්නුගෙන් ඉල්ලනවා. ඒ ජින්නු ඔහුට කියනවා නැහැ මම හෙට ඔයාලව බලන්නම්. මට බලාගන්න වැඩ කිහිපයක් තියෙනවා කියලා. කතා කර කර ඉන්නකොට ජින්නුට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ කවුද කියලා ඔහු කල්පනා කරනවා. ඔහු සමාව ඉල්ලමින් මට මේ කෝල් එකට උත්තර දෙන්න වෙනවා කියලා ඔහු යනවා. ඔහු දුරකථනයට උත්තර දෙනවා. ඒ ඔහුගේ අම්මා. ඇය අලුත් දුරකථනයක් ගත්තා. ඇය වැරදි වෙලාවක කතා කරන්නේද කියලා ඇය ජින්නුගෙන් අහනවා. ජින්නු ඇයට කියනවා ඒ වගේ දෙයක් නෙමෙයි කියලා. අපි අද රෑ කෑම එකට ගනිමු. ඇය කියනවා. ඊළඟ දවසේ බූසන් වල ගේට් එකේ ඉස්සරහ ලොකු පිරිසක් ඉන්නවා පේනවා. ඒ ඔක්කොම වැඩලීමට සහභාගී වෙන්න ලෑස්ති වෙලා හිටපු නයිට් ගිල්ඩ් එකේ හන්ටර්ස්ලා. ඒ වෙනකොටත් සන්නාහැඳුමින් සැරිසරා හිටපු පාක් ජුන්සු ඔහුගේ දුරකථනය දිහා බලමින් හිතුවා අපි ජින්නුව ඊයේ අපිත් එක්ක ගෙනාවනම් හොඳයි කියලා. ඔහු පරක්කු වේද කියලා ඔහු කල්පනා කරා. වේලාව දිහා බලලා ඔහු කිව්වා අපි තව විනාඩි 5කින් පිටත් වෙමු. මේ අතරේ ජින්නු එම ස්ථානයට යන ලෑස්තිමින් හිටියා. කාලගුණය දිහා බලමින් ජීනා කුඩයක් අරගෙන ආවාද කියලා ඔහු කල්පනා කරා. එයාගේ සෙවණැලි හෝමාරු පාවිච්චි කරලා ඔහු එම ස්ථානයට ෂණිකව ගියා. දර්ශනය ජීනාගේ ඉස්කෝලේට මාරු වෙනවා. එතන සිසුන් කීප දෙනෙක් ශාලාවේ ඇවිදිමින් Taman විසින් කරන්න ඕන වැඩ ඔක්කොම උන්ට කියලා කරනවා කියලා සලස්සන ගුරුවරයෙක් ගැන කතා කරමින් ඉන්නවා. පන්ති කාමරයට ආවට පස්සේ ඒතන ටික කාලයකට කලින් වහලා දාලා කිසි කෙනෙක් පිරිසිදු කරලා නැති නිසා ඒක දුවිලි සහිතයි කියලා උන්ට පේනවා. කෙළවරක එක් සිසුවෙක් යමක් දකිනවා. ඔහු දොරටුවක් දැකලා එයාගේ යාළුවන්ට ඒ ගැන කියනවා. ඔහු ඒක ළඟට ගිහින් ඔයාලා මොකටද බය වෙන්නේ? දොරටුවක් මෙහෙම වහලා තියෙනකොට ආරක්ෂිතයි. ඒ වගේම හන්ටර්ස්ලාට විතරයි එකට ඇතුල් වෙන්නත් එළියට යන්නත් පුළුවන් කියලා කියමින් ගේට් එකක් විවෘත වෙන්න සතියක් විතර යනවා කියලා කිව්වා. ඒක ඇහුවාම එක් පිරිමියෙක් ඔවුන්ට කිව්වා ඒ තැන මුළු අධ්‍යයන වාරය පුරාම නොසලකා හැරලා තිබුණා කියලා. ඔවුන් කතා කර කර ඉන්නකොට දොරටුවේ මුද්‍රාව ඉරිතැලීම් හැදෙන්න පටන් ගත්තා කියලා ඔවුන්ට දැනුනේ නැත. හදිස්සියෙම අතක් එකෙන් එළියට ඇවිත් දොරටුව ළඟ හිටගෙන හිටපු පිරිමි ළමයාගේ ඔළුවෙන් අල්ලා ගත්තා. ඔහු නිදහස් වෙන්න උත්සාහ කරමින් පොරවදින්න පටන් ගත්තා. ඔහු එයාගේ යාළුවෝ දිහා බලලා උදව් ඉල්ලුවා. ඒත් ඒනකොට පරක්කු වැඩි. ඒ ජීවියා එයාගේ යාළුවෝ ඉස්සරහම ඔහුගේ හිස් කබල පොඩි කරලා දැම්මා. සිසුන් දොරටුවෙන් මනුෂ්‍ය රාක්ෂයෙක් එළියට එන හැටි දකිනවා. ටික වෙලාවක් ගියාට පස්සේ කාමරයේ සියලුම සිසුන්ව මුර්ගයා විසින් මරා දමා තිබුණා. පසුව තවත් යක්ෂයෙක් ගේට්ටුවෙන් එළියට එන්න පටන් ගත්තා. ඔවුන් උපතින්ම දක්ෂ දඩයක් කරුවන් කියලා අපට පෙන්නනවා. බුද්ධියෙන් අඩු වුණාට ලුහු බැඳ යෑමට සහ මිනිසුන් දඩයන් කරන්න මෙයාලා ගොඩක් දක්ෂයි. හන්ටර්ස්ලගේ මස්සා ලේසු හොඳට ඔවුන් ගොඩක් ආසාවෙන් හිටියා. මේ දෙන්න ඔත්තුකාරයෝ විතරක් වුණ හින්දා එයාලගේ සහජ බුද්ධිය පාලනය කරගෙන එයාලගේ වැඩේට මුල් තැන දුන්නා. ඔවුන් දෙදෙනා සතියක් පුරාවටම හැංගිලා හිටියා. එක සතෙක්ට දැනුණා ගොඩනැගිල්ල ඇතුලේ මිනිසුන් ඉන්නවා කියලා. ඌ අනිත් යක්ෂයාට කිව්වා මේ ගොඩනැගිල්ල මාලිගාවත් තරම්ම සංකීර්ණයි කියලා. ඒ හින්දා ඔවුන්ගේ අනිත් සහෝදරයන්ට කතා කරන් එන්න කියලා කිව්වා. මම මුලින්ම දඩයන් පටන් ගන්නවා. අපි මේ මාලිගාවේ ඉන්න ඔක්කොම මිනිසුන්ව මරලා දාලා අපේ එතන ශක්තිමත් කරගමු. ඊට පස්සේ අපිට දඩයන් කරන්න එළියට යන්න පුළුවන්. ඌ කාමරෙන් එළියට යනකොට ඌ ඉස්සරහාම ළමයි කීප දෙනෙක් ඉන්නවා දකිනවා. ඒ මුර්ගයාව දකින්නත් කලින් ඌ එයාලා ළඟට ඇවිත් හිටියා. කතාව නැවතත් ගේට් එක ළඟට පැමිණි සිටි ජින්නු වෙත යොමු වේ. ගේට් එක දෙස බලමින් ඔහු අදහස් දක්වන්නේ ඒ සැබෑට වන විශාල බවයි. ඔහු කණ්ඩායම දෙස බලන අතර 13 දෙනෙකුගෙන් යුතු
A රෑන්ක් හන්ටර්ස්ලා සහ 20 දෙනෙකුගෙන් යුත් B රෑන්ක් හන්ටර්ස්ලා සමග කැනීම් කණ්ඩායමක් සමග එකතු කිරීමේ කණ්ඩායමක් දකින්න ලැබේ. ඔවුන් සියල්ලම දෙස බලමින් ජින්නු සිතන්නේ ඔවුන්ට මේ තරම් A රෑන්ක් හන්ටර්ස්ලා සිටිනවාද කියාය. ඔහු එසේ සිටමින් සිටියේදී ඔහු සමග බැටලීමට සහභාගී වීමට සිටි දඩයක්කරුවන් විසින් ඔහුව වට කරගනු ලැබේ. ඔවුන් ඔහුගේ හැකියාවන් ගැන අද දවසේ වැටලීමේ නායකත්වය දරන්නේ ඔහු දෙයන්නත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. මේ සියල්ල දකින ජින්නු ව්‍යාකූල වන අතර ජුනියර් මැදිහත් වී සියලුම හන්ටර්ස්ලා නවත්වමින් ඔවුන් ජින්නුට අපහසුවක් දැනෙන බව පවසයි. ඇය නයිට් ගිල්ඩ් එකේ ප්‍රහාරක කණ්ඩායමේ A රෑන්ක් සුව කරන්නියක් බව පවසමින් ජින්වුට ඒව හඳුන්වා දුන්නා. පාක් යුන්සු ජින්නුට පවසන්නේ ඔහු දැන් සියල්ල කණ්ඩායමට පැහැදිලි කරන බවයි. ඔහු ඔවුන්ට පවසන්නේ බැටලිමේ නායකත්වය දෙන්නේ ඔහු බවත්. එය ඇසූ කිල් සමාජිකයන් ඔහුට කියන්නේ ජින්නු S රෑන්ක් හන්ටර් කෙනෙක් නිසා ඔහු නායකත්වය ගත යුතුයි නොවේද කියාය. එය ඇසූ පාක් යුන්සු ඔවුන්ට කියනවා හන්ටර් ජින්නු ඔවුන්ව පිටිපසින් සිට ආරක්ෂා කරන ඇති බව. එය ඇසූ හන්ටර්ස්ලා අහන්නේ ඔවුන් එතරම් දුර්වලයි කියලා ඔබ හිතනවාද කියාය. පාක් ජින්සු ජින්නුට පැහැදිලි කරනවා ඒ ටිකක් රළු වෙන්නට ඇති බව. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් එවැනි වාතාවරණයක් පවත්වාගෙන යන බව. ඒකට ජින්නුව ඔහුට කියනවා එයින් අදහස් කරන්නේ ඔවුන් ඉතා විශ්වාසයෙන් සිටින බවයි. කතා කිරීමෙන් පසු ඔවුන් කුටිය දෙස ගමන් කිරීමට පටන් ගත්තා. දර්ශනය නැවතත් දඩයක්කරුවන්ගේ සංගමය හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත මාරු වෙනවා. එහි දුරකථන ක්‍රියාකාරකරුට ඇමතුමක් එනවා. ඊට පත් වූ දැරියක් එම කාන්තාවට කියනවා පිටත රාක්ෂයන් සිටින බවත් ඔවුන්ගේ පාසලේ ඩන්ජන් බ්‍රේක් එකක් සිදු වී ඇති බවත්. ඇය අහනවා දැරිය කොහේදන්ද කතා කරන්නේ කියලා. දැරිය ඇයට කියනවා තම නාන කාමරයේ සැඟවී සිටින බවත් බියටපත් වී ඇය දකින සියල්ල පැහැදිලි කරමින් කියන්නේ මම මගේ මිතුරිය සමග සිටියෙමි. හදිස්සියෙම රාක්ෂයන් එම ස්ථානයේ පෙනී සිට ඔවුන් සියල්ලම මරා දැමීමට පටන් ගත්තා. එය ඇසූ පසු මෙහෙයුම්කාරියාට කියනවා හන්ටර්ස්ලා දැන් මෙතෙන්ට එමින් සිටින බවත් සංසුන් වන ලෙසත්ය. ඇය අසනවා ඔවුන් මොන වර්ගයේ රාක්ෂයන්ද කියලා දන්නවද කියලා. දැරිය අයට කියනවා ඇය ඒවා රූපවාහිනියේ දුටු බවත් ඒවා කොළපෑති සමක් ඇති බවත් විස්තර කරනවා. එය ඇසූ මෙහෙයුම්කාරී බියටපත් වෙනවා. ඇය දැරියට කියන්නේ ඉක්මනට ඔතනින් දුවන්න කියාය. මොකද ඒ ඕක්ස්බර්ගයට ඇත් රාක්ෂයන් නිසා. ඔවුන්ට දුර සිටම ඔවුන්ගේ කුදුරේ සුවඳ දැනගන්න පුළුවන්. නමුත් එවැනි විටත් ප්‍රමාද වැඩි. ඕක් කෙනෙක් ඇය සොයාගත්තා. උදව් විලමින් කෑගසන් දැරීකගේ කෑගැසීම ඇසූ මෙහෙයුම්කාරී භීතියට පත් වුණා. මේ අතර පාසල් සිසුන් ගොඩනැගිල්ලෙන් එළියට තිබ්බේ ඕක්ස් රාක්ෂයන් ඇතුළත සිටවී සිටි අය එළියට ගත් නිසාය. ඕක්ස් රාක්ෂයන් ඔවුන්ගේ ගුදුරෙන් අඩක් අහිමි වූ ආකාරය ගැන සාකච්ඡා කිරීමට පටන් ගත්තා. දෙවෙන්න ඔහුට කියනවා කමක් නැහැ. තාත් බොහෝ දෙනෙක් ඉතුරු වී සිටින බවයි. ඔවුන් කියනවා ඔවුන් පලයන මාර්ගය අවය කිරීමට සමත් වූ බවත් දැන් තවත් තට්ටුවකට ගොස් ඉතිරි වී සිටින සියලුම මිනිසුන් රැගෙන යන බවත්ය. මේ අතර සිසුන් මේස සහ පුටු භාවිතා කර දොර අවගය කර පන්ති කාමරයක් තුළ සැඟවී සිටියා. නමුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වුණේ නැහැ. එක ඕක් කෙනෙක් දොර විනාශ කරා. සිසුන් බියෙන් එම දර්ශනය දෙස බලා සිටියා. ලේ වලින් වැහි ගිය ඕක් ඔවුන් දෙසට කෙලින් එනවා ඔවුන් දුටුවා. අවස්ථාවක් දුටු එක් සිසුවෙක් ජනේලෙන් එළිය දෙසට දිව යාමට පටන් ගත්තා. අනෙක් සිසුන් ඔහුගේ අවධානය වෙන්දක යොමු කරද්දී පැන යාමට උත්සාහ කරමින් සිටි සිසුවා දෙසට ලං වුණු ඕක් ඔහුට ප්‍රතිචාර දැක්වීමට පෙර පොරවක් අරගෙන ඔහුගේ හිස දෙසට කෙලින් එනවා ඔහු දුටුවා. ඇසිපිය හෙළන මොහොතකින් ඒ සියල්ල ඔහුට අවසන් විය. තවත් කෝක්ස්ලා පන්තිය වට කරගෙන සිටියා. ඔවුන්ගෙන් එක අයෙක් මායා ශක්තිය ඇති ශිෂ්‍යයා බව හඳුනාගත්තා. ඔහු ඒ ගැන නායකයාට පැවසූ අතර ඔහු ඔවුන්ට මුලින්ම ඇයව මරා දමන ලෙස කීවා. ජීනා සහ හැන්සෝයි පිටිපස බියෙන් සිටිනවා පේනවා. අන්තිමට ඇය ජින්නුට කතා කරනවා පේනවා. ඉතින් අද කතාව මේ විදිහට ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් ඔයාලට ඉක්මනට ගේනවා බලාපොරොත්තු වෙනවා. දිගටම සෙට් වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අදට ඔයාලගෙන් සමු ගන්නවා.